හරි. අද අපි කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකකින් වර්ගජ සමීකරණ. මේ වර්ග සමීකරණ කියන කොටස අපිට හම්බෙන්නේ 10 සහ 11 වසරේ පාඩම් දෙක ඇතුළතම අපිට හම්බෙන්නේ. එතකොට මේ අද අපි මේ කතා කරන වීඩියෝ එකේ කතා කරන්නේ වර්ග සමීකරණයක් කොහොමද විසඳලා උත්තර ගන්න. වර්ග සමීකරණ වල මූල කොහොමද උත්තර ගන්න කියලා තමයි අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ. අපි බලමු ඉස්සෙල්ලා වර්ග සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? ඒතර වර්ග සමීකරණයක් මෙන්න මෙහිම ආකාරය වෙන්න ඕනේ. x වර්ග ධන 5යි x ධන 6 සමාන 0. මෙන්න මේවා එක්ක වර්ග සමීකරණයක් කියලා කියනවා. හරිද? එතකොට මම තව දෙකක් ලියලා මම බලමු මේ කොහොමද එන්නේ කියලා. හරිද? හරි. 2යි x වර්ග ඍණ 5යි x. 5යි x සමානයි 0යි. තවත් එකක් තියෙනවා x වර්ග ඍණ 9 සමානයි 0යි. ඔයාලට මේ මම කියන මෙන්න මේ තුනම වර්ග සමීකරණ තුනක් කියලා කියනවා. හරිද? එතන මේ වර්ග සමීකරණ තුනේ ඔයාලට දැන් තේරෙනවා ඇයි මේ සමීකරණ තුනට වර්ග සමීකරණ කියලා කියන්නේ කියලා. ඔයාලට වෙන්න ඕනේ මෙන්න මෙතන x වල වර්ගයක් තියෙනවා. මෙතන 2යි x වලත් මේ x වලට වර්ගයක් තියෙනවානේ. මෙතන x වලටත් වර්ගයක් තියෙනවා. ඒතර මේ වර්ග සමීකරණයක් වෙන්න තියෙන මූලික අවශ්‍යතාවය තමයි මොකද්ද? අපිට හම්බෙලා තියෙන සමීකරණේ අඥාත පදේ කියන්නේ වීජීය පදේ තියෙන්නේ. මෙන්න මේ වීජීය පද වලට වර්ගයක් ඇවිල්ලා තියෙනවා. එක පදයකට වර්ගයක් තියෙනවා. එම්ම තිබෙනද වර්ග සමීකරණයක් අපිට අඳුර ගන්න පුළුවන්. හරිද? එතකොට ඒකෙට උත්තර ගන්න එක තමයි අපි මේ වර්ග සමීකරණ විසඳීමෙන් කරන්නේ. වර්ග සමීකරණ මූල හොයලා කරන්නේ. හරිද? ඒතර ඔක තමයි ඔගේ මේන් පාර්ට් එක. එතනින් පස්සේ අපිට ගණන් ටික යන්න පුළුවන්. එතකොට මේ ගණන් අතුරු තුල කතා කරන්න මම කොහොමද මේ ගණන් ටික හැදෙන්නේ කියලා. හරිද? හරි. පළවෙනි කතාව මම ගන්නම් ඔයගොල්ලෝගේ පොතේ තියෙන ගණන් කතා කරමු. එතකොට ඔයාලගේ මේක මම ගන්නම් 10 වසර 15 වෙනි අභ්‍යාසය. 10 වසර 15යි 3 අභ්‍යාසය. හරිද? අභ්‍යාසය තමයි මේ ගණන් ටික හදන්න. හරි? 10 වසර 15යි 3 අභ්‍යාස ගණන් ටික තමයි මේ හදන්න හදන්නේ. ඒක කතා කරලා එකත් එකක් ගමු. හරිද? හරි. පළවෙනි දීලා දිනවා පළවෙනි ගාන x ඍණ 2 වරහණක් x ඍණ 3 මෙන්න මෙහෙම තියෙනවා. හරිද? සමානයි 0යි. හරි? එතකොට මේකේ මෙන්න මේ කොටසේ ඔයාලට මේ සමීකරණය තියෙන මේ ගත්තට පස්සේ සමීකරණය තේරෙන්නේ මෙන්න මේ කතාව. x ඍණ 2 කියන මේ සම්පූර්ණ වීජ මේක පදයක්. හරිද? මෙන්න මේ වීජ පදේ මෙන්න මේ x ඍණ 3 කියන වීජ පදේ ගුණ කරාට පස්සේ හම්බෙන උත්තරේ බිඳුවක් වෙලා තියෙනවා. ඔක තමයි කතාව. හරිද? හම්බෙලා තියෙන උත්තරේ බිඳුවක් වෙලා තියෙනවා. ඔක තමයි හරියට වචනේ ගත්තොත් මෙන්න මේක එක පදයක් ඉස්සම සලකන්න වෙන්නේ. මෙතනත් එක පදයක් ඉස්සම. තමයි මේක ඕන මේ වගේ එකට කියනවා මේ තනිය එකට කියනවා වීජීය ප්‍රකාශනයක් කියලා. හරිද? ඔය එකට කියනවා තනි කර වීජීය ප්‍රකාශනයක් කියලා තනියෙන් තියෙන එක. හරිද? එතකොට දැනට මම මේක එක පදයක් ලෙස දාන්නේ වීජීය පදයක් කියලා කියනවා. මෙන්න මේ කොටස වීජීය පදයක් වෙනවා. මේක වීජීය පදයක්. හරි? එතකොට මෙන්න මේකෙන් ගුණ කරපුවම උත්තරේ බිඳුවක් එන්න ඕනේ. අනිවාර්යෙන් ඔයාලා දන්නවා ඔන්න මේ දැන් එක ගුණ කරොත් බිඳුවෙන් උත්තරේ කීයද? බිඳුවයි. දැන් බිඳුව ගුණ කරොත් එකකින් උත්තරේ කීයද එන්නේ? ඒත් බිඳුවයි. ඔයාලට තේරෙනවා මෙන්න මේ බිඳුව එනවනම් මේක පළවෙනි පදය, ඔය දෙවෙනි පදය. ඔය පද දෙකෙන් එකක් අනිවාර්යෙන් බිඳුව වෙන්න බෑ. එහෙම වුණොත් තමයි මෙන්න මේක එක්ක මේ පදේ බිඳුව වෙන්න ඕනේ. එහෙම වුණොත් බිඳුව ගුණ කිරීම මේ පදේ උත්තරේ බිඳුවයි. නැත්තම් මේ පදේ බිඳුව වුණොත් එම බිඳුව ගුණ කිරීම මේ පදේ බිඳුවයි. ඔය දෙක වෙනස් වෙන්නේ. එහෙනම් බිඳුවට තමයි ওই පදවල අගයන් ටික ගන්න හදන්නේ. එහෙනම් ඒගොල්ලෝ කියන මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මොකද්ද? ඒගොල්ලෝ කියනවා x ඍණ 2 සමාන කරනවා බිඳුවට. එක්කෝ මෙන්න මේක බිඳුව වෙන්න ඕන. හරි කතාව. හෝ නැත්නම් x ඍණ 3 සමානයි බිඳුව වෙන්න ඕන. මේ අවස්ථා දෙකේ එකක් සපිරෙන්න ඕන. ඔක තමයි කතාව. මේ අවස්ථා දෙකේ එකක් සපිරෙන්න ඕනේ. එතකොට මෙන්න මේ x ඍණ 2ක් අඩු කරලා තියෙනවා නම් අපි මොකද ගන්න අනිත් පැත්තට දානකොට මේ පැත්තට අයනකොට මොකද වෙන්නේ?
අඩු කරපු දෙකක් සමීකරණේ අනිත් පැත්තට අරගෙනකොට එකතු කිරීම දෙයක් නැහැ. x සමානයි ධන දෙකක් කියලා අනිත් පැත්තට යනවා. හරිද? මෙතන මේ අඩු කරලා තියෙන 3 අනිත් පැත්තට යනකොට මොකක් කරන්නේ? ධන 3ක් කියලා මේක මේ පැත්තට මාරු කරනවා. හරිද? එහෙනම් මොකද වෙන්නේ? x සමානයි ඍණ 3 අනිත් පැත්තට ධන 3ක් එනවා. හොඳ ධන 3යි. ඒ කියන්නේ යාලා කියනවා මේ VG මේ වර්ග සමීකරණේ උත්තර වෙනවලු එක්ක x සමානයි 2ලු. x සමානයි 2 උනොත් දෙකෙන් දෙකක් කරනොත් බිඳුවනේ බිඳුව ගුණ කිරීම මේක උත්තර බිඳුවක් වෙනවා. හරි. නැත්තම් කියනවා ධන 3ක් වෙනවලු. x වලට. ඒතර 3න් 3ක් කරනවා බිඳුවනේ. ඒතර මේ පදේ බිඳුවක් කියලා තියෙනවා. එහෙනම් සම්පූර්ණ සමීකරණය බිඳුවක් වෙනවා. එහෙනම් මෙන්න මේ වර්ග සමීකරණයේ විසඳුම් විදියට x වලට ධන 2 හෝ x වලට ධන 3 එන්න ඕන කියලා ඒගොල්ලෝ කියනවා. ඔන්න ඔක තමයි මේක මූල කියලා වචනයක් භාවිත කරනවා. හරිද? මේ වර්ග සමීකරණයේ මූල මේ දෙක. හරි? මූල දෙකක් තියෙනවා. හරි? ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ. x ධන 2යි x ඍණ 5යි. බලන්න. x ධන 2යි x ඍණ 5යි. ඔන්න ඔය වර්ග සමීකරණයේ විසඳුම අපිට දෙන්න කියලා කියනවා. හරිද? විසඳුම. හරිද? මෙන්න මේ සමීකරණයේ විසඳුම දෙන්න කියලා. හරිද? එතකොට කරන්නත් තියෙන්නේ මොකද්ද? මෙන්න මේ පදේ හෝ මේ පදේ බිඳුව වෙන්න ඕනේ. එහෙනම් මම ලියනවා x ධන 2. වරණක් ඕනේ. තනින් ගන්නවනේ. x ධන 2 සමානයි බිඳුව හෝ x ඍණ 5 සමානයි බිඳුව වෙනවලු. මේකේ ධන 2 මේ පැත්තට අරන් ගියොත් මොකක් වෙනවද? ධන 2 අනිත් සමීකරණ අනිත් පැත්තට යනවා. ධන 2 ඍණ 2ක් කියලා යන්නේ නේ. x සමානයි ඍණ 2ක් වෙනවා. මේකේ ඍණ 5 අනිත් පැත්තට අරන් ගියොත් මොකක් කියලා දෙන්නේ? x සමානයි ධන 5ක් වෙලා එන්නේ. ඔන්න විසඳුම් දෙක. ඔන්න ඒ කියන්නේ විසඳුම් දෙක. හරි? හරි. තුන්වෙනි ගාන. x ඍණ 4 සමානයි x ඍණ 4. හරිද? සමානයි බිඳුව. එහෙමද තියෙන්නේ? හරිද? එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේකේ ඇත්තටම ගත්තොත් x ඍණ 4 කියන්නේ පද දෙකම එකයිනේ. එහෙනම් x ඍණ 4 එක පදයක් ගන්න නැති. සමානයි බිඳුව වෙනවා නම් අපිට උත්තරේ ගන්න පුළුවන්. හරිද? තව එකක් දෙන්න යන්නේ එකම උත්තරේනේ. එහෙනම් මේ x ඍණ x වලින් 4ක් අඩු කරලා තිබ්බේ අනිත් පැත්තට යන මොකද වෙන්නේ? x වලට 4ක් අඩු කරනවා අනිත් පැත්තට ධන 4ක් කරනනේ. 4 x සමානයි ධන 4යි. x සමානයි ධන 4 උත්තරය ආවට පස්සේ මෙන්න මේ සමීකරණේ එක පදයක් බිඳුව වෙනවනේ මේකක් බිඳුව වෙනවනේ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද වා තුන්වෙනි ගාන. හරිද? හරි. ඊට හතරවෙනි එක 4 x ඍණ 1 x ඍණ 1 මේක 4 x ඍණ 1යි අනිත් පැත්තෙන් ආයෙනවා 2යි x ඍණ 1යි 2යි x ඍණ 1යි ඔන්න ඔය මොන බිඳුව මෙන්න මේ වර්ග සමීකරණේ විසඳුම් දෙන්න කියලා කියනවා. පද දෙකක් අපිට තියෙන කරලා පේනවනේ. හරිද? එහෙනම් මම ගන්නවා එක්කෝ x ඍණ 1 පදේ බිඳුවක් ඉන්න ඕනේ. x ඍණ 1 සමානයි බිඳුව වෙන්න ඕනේ. නැත්තම් හෝ 2යි x ඍණ 1 සමානයි බිඳුව වෙන්න ඕනේ. එක්කෝ මේ පදේ බිඳුවක් වෙනවා නැත්තම් මෙන්න මේ පදේ බිඳුවක් එන්න ඕනේ. ඔය දෙකෙන් එකක් වෙන්න බෑ. හරි. දැන් මේ x වලින් එකක් අඩු කරලා තියෙනවා නම් මේ ඍණ 1 මේ පැත්තට අරන් ගියොත් මොකක් කළාද යන්නේ? ඍණ 1 අනිත් පැත්තට යනකොට ධනයක් වෙනවනේ. x සමානයි ධන 1ක් වෙන්න ඕනේ එක්කෝ. එකක් x සමානයි ධන 1. මෙන්න මේක ගත්තොත් එහෙනම් මෙන්න මේක 7 වසර සමීකරණ පාඩම නැත්නම් සූත්‍ර පාඩම තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේක අපි කතා කරලා බලමු. මෙන්න මේ x වල අගය ගන්න x උක්ත කරන්න ඕනේ. හරිද? ඒතර x වලට මොකද වෙලා තියෙන්නේ කියලා කිව්වොත් එහෙම ඒක කියව ගන්න බැරි නම් මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. x වල අගය දෙකෙන් ගුණ කරාට පස්සේ එකක් අඩු කරනවලු. එතකොට උත්තරේ බිඳුවක් කියලා. ඔක තමයි x වල අගය දෙකෙන් ගුණ කරලා එකක් අඩු කරපුවම බිඳුවක් වෙනවා. එහෙනම් ඉස්සෙල්ලා වයින් කරන්නේ අවසාන ඩක් කියප එක. ඈතින්ම තියෙන එක නේ. x වල ඈතින් තියෙන ඍණ 1. ඍණ 1 අනිත් පැත්තට යන්න ඕන මොකද කරන්න ඕනේ? ධන එකක් කරන්න ඕනේ. එහෙනම් 2යි x සමානයි මේ පැත්තට යනකොට ධන එකක් වෙනවා. ඔන්න මේ පැත්තට ගියා. හරිද? ඊට පස්සේ x දෙකෙන් ගුණ වෙලාට තියෙන්නේ. x දෙකෙන් ගුණ වෙච්ච එකක්. දෙකෙන් ගුණ වෙච්ච එකක් ගුණ කරපු දෙක අයින් කරලා දාන්න දෙපැත්තම දෙකෙන් බෙදන්න ඕනේ. මේකක් බෙදනවා දෙකෙන් එකක් බෙදනවා දෙකෙන් මෙන්න මේක කැපලා x සමාන කීයක් වෙනවද? දෙකෙන් එකක් වෙනවා. ඔන්න එකක් තමයි x ධන එක අනිත් එක තමයි x සමානයි දෙකෙන් එක. ওই දෙක තමයි ওই දෙකේ උත්තර වෙන්නේ. හරි? ඒ දෙකේ මූල. හරි? විසඳුම් වෙන්නේ x සමානයි ධන 1 හෝ x සමානයි දෙකෙන් එක. ඊළඟට පස්වෙනි එක. හරිද? පහ x තියෙනවා අය x ධන 3 නේ. x ධන 3 සමාන බිඳුවයි. ඔන්න ඒ සමීකරණය. හරිද?
ඔහම තියෙන්නේ. ඒතර වාට තේරෙන්න ඕනේ බිඳුවක් එන්න එක්ක x සමාන බිඳුවක් එන්න ඕනේ. හරි මම ගන්න x සමානයි බිඳුව හෝ ඒකේ උත්තරේ දැන් ආව එකපාරනේ. නැත්තම් x ධන 3 සමාන බිඳුව වෙන්න ඕනේ. මේක අනිත් පැත්තට ගියොත් කියෙදෙන්නේ x ධන 3 මේ පැත්තට ගියොත් ඍණ 3ක් කරන්නේ x සමානයි ඍණ 3යි. ඔන්න උත්තර දෙක. එක්ක මේක නැත්තම් මේක. හරි 6 වෙනි ගාන 6 ඊට පස්සේ කියනවා y සමානයි 2y ඍණ 3යි. y සමානයි 2y ඍණ 3යි සමාන බිඳුවයි නේ. බිඳුවයි. හරිද? එතකොට කො y සමාන බිඳුවක් වුණොත් සම්පූර්ණ පදේ බිඳුවක් කරනවා නේ. එහෙනම් මොකද වෙන්නේ? y සමානයි බිඳුව හෝ අනිත් එක්ක කොහෙද එන්නේ? 2y ඍණ 3 සමානයි බිඳුවයි. අය මතක් කරගන්න මේ සමීකරණය කොහොමද විසඳන්නේ? y වලට මොකද වෙලා තියෙන්නේ කියලා මොකද කියන්න ඕනේ? y වලගේ දෙකෙන් ගුණ කරලා 3ක් අඩු කරලා තියෙන්නේ. y වලගේ දෙකෙන් ගුණ කරලා 3ක් අඩු කරලා තියෙන්නේ. එහෙනම් y වලට තියෙන දුරින්ම තියෙන ඍණ 3. y වලට ඇලිලා තියෙන්නේ 2. දුරින්ම තියෙන ඍණ 3 නම් ඍණ 3 අනිත් පැත්තට යන්න මොකද අපි කරන්න ඕනේ? ඒක අනිත් පැත්තට යන්න ඍණ 3 ධන 3ක් කරන්න ඕනේ. එහා පැත්තට යනකොට. හරිද? දැන් 2y සමානයි ධන 3ක් වෙනවා. y වලට ඇලිලා තියෙන 2 නම් y වල ඇලිලා තියෙනවා නම් දෙකෙන් ගුණ වෙලා තියෙන්නේ. දෙකෙන් ගුණ වෙච්ච එකක්. දෙක ගුණ වෙච්ච දෙකක්. ඉවත් කරන්න ගුණ වෙච්ච දෙකක් ඉවත් කරන මොකද කරන්නේ? දෙපැත්ත සමීකරණේ දෙපැත්තම දෙකෙන් බෙදන්න ඕනේ. එහෙනම් 2y බෙදෙනවා 2කින් ධන 3ක් බෙදෙනවා 2කින්. මේකට කැපිලා මේකට කැපිලා y සමානයි 3 බෙදීම දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ උත්තරේ තියන්නේ නැහැ. මොකද මේවා මේක විෂම භාගයක්. විෂම භාගයක් සාමාන්‍ය උත්තරේ තියන්නේ නැහැ. මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න ඕනේ. 3ට 2 ගුණ මේක ගන්න කොහොමද? 3ට 2 ගුණ එකක් තියෙනවා 1යි 2යි ඉතිරි කීයක් කරනවද? එකක් ඉතුරු වුණා. ඒක එක තමයි උනේ. දෙවරක් කියන 2 1යි 3යි. ඒක තමයි ගන්න. හරිද? ඔන්න ඒ උත්තරේ. ඒතර මෙන්න මේවා එහෙම මේ වගේ එහෙම අඩුපාඩුවක් තියෙනවා නම් එහෙම ඇත්තට මේක තේරුම් නැත්නම් මෙන්න මේ කොටස තේරුම් නැත්නම් මේ සමීකරණ උත්තර කිරීම මේ කොටස රෙන්න තේරෙන්නේ නැත්නම් මෙන්න මේවා ගණිතයේ පදනම් පාඨමාලාවක් තියෙනවා 6 7 8 9 මූලික සිද්ධාන්ත ආවරණය කරන පැය 15ක පාඨමාලාවක්. හරිද? ඒක තේරෙන දරුවෙක් ඉන්නවා අනිවාර්යෙන් ඒකට සම්බන්ධ වෙලා මේ තප්පර 10ක් වගේ ඇතුළත මේ ගණන් ටික හදන්න මේ ගාන හදන්න පුළුවන්. 10ක් යන්නෙත් නැහැ. හරිද? හරියට ගත්තොත් මේක ළමයින්ට හිතෙන් උත්තරේ කියන්න පුළුවන් ලෙවල් එකකට එනවා. මේ ඒකට සම්බන්ධ වෙන්න ඒතර අනිවාර්යෙන් ඒ අඩුපාඩු ටික හදාගත්තා. මේ පාඩම් ඇතුළත තුර හදන වඩා මේවා ගැන හොත්තට අධ්‍යයනය කරලා ඉවරලා උත්තර ගණන් සෙට් එක හදලා ගත්තා. පැය 15ක් කියන ලොකු කාලයක් නෙවෙයි. මේ පරිම සති 5ක් ඇතුළත කව වෙනවා. ඒතර ඒකත් එක්ක වැඩි කොට දාන්න පුළුවන්. හරි? හරි. අපි යමු එහෙනම් ඊළඟ ගානට. හරි. ඊට පස්සේ 7 වෙනි ගාන 7 වෙනි ගාන තියෙනවා x වර්ග ඍණ 16 සමානයි බිඳුවයි. මෙන්න මේක ගත්තට පස්සේ ඔයාලට තේරෙනවා මෙන්න මේ වැඩ. එතනින් පස්සේ සුට්ටක් කොහොම වෙනස් වෙනවා ඈ. හරිද? දැන් අපිට මේක තේරෙන්න ඕනේ. මෙන්න මේක වර්ග දෙක අන්තරේ තියෙන මේක ඇතුලේ කියලා තේරෙන්න ඕනේ. වර්ග දෙක අන්තරේ අපි මේක 10 වසරේ කතා කරලා තියෙනවා. 9 වසරේ කතා කරලා තියෙනවා වර්ග දෙක අන්තරේ. ඒ කියන්නේ මොකද්ද? මේ සෑම පදයකම වර්ග වලින් ලියන්න පුළුවන්. ඒක සාධක ලියන්න පුළුවන්. අපිට වර්ග දෙක අන්තරේ සාධක ලියන්න පුළුවන් වෙනවා. හරිද? සාධක ලිවීම තමයි අපේ අවසාන පරමාර්ථය. හරිද? එහෙනම් මෙන්න මේකේ x වල වර්ගය හරි මේ 16ත් වර්ග වලින් ලියන්න පුළුවන්. ඍණ 4 වර්ග කියලා ලියන්න පුළුවන්. සමාන බිඳුවයි. මෙන්න මෙහෙම දෙකක් දැකපුවම වර්ග දෙක අතරේ සාධක ලියන්න පුළුවන් වෙනවනේ. කොහොමද? එකක් තමයි මේ පදේම. x ඍණ 4යි අනිත් එක මොකද? x ධන 4යි. හරි? සමාන බිඳුවයි. එතන මෙන්න මේක තමයි මෙන්න අර වර්ග සමීකරණේ අර සාධක තියෙන විදිහට අපිට තේරෙන විදිහට අපි ලියලා තියෙනවා. හරිද? එතකොට මේක කොහොමද x ඍණ 4 හෝ x ඍණ 4 සමානයි බිඳුව හෝ x ධන 4 සමානයි බිඳුව වෙනවා. මොකද x ඍණ 4 සමානයි බිඳුව හෝ x ධන 4 සමානයි බිඳුව වෙනවා. හරිද? එහෙනම් මෙන්න මේ ඍණ 4 අනිත් පැත්තට අරන් ගියොත් කොහොමද එන්නේ? මේ ඍණ 4 මේ පැත්තට ගෙනියනවා. එතකොට කොහොමද එන්නේ? x ඍණ 4 අනිත් පැත්තට ධන 4 කරන්නේ x ධන 4. නැත්තම් මේ ධන 4 අනිත් පැත්තට අරන් ගියොත් මොකද කරන්න ඕනේ? ඍණ 4 කරා x සමානයි ඍණ 4 කරන ඔන්න උත්තර දෙක. විසඳුම් දෙක තියෙනවා. මේකේ විසඳුම් දෙක එක්ක ධන 4යි ඍණ 4යි. හරිද? හරි. ඊළඟට 8 වෙනි ගාන
4x වර්ග ඍණ 1. දෙවෙනි ගාන 4x වර්ග ඍණ 1 සමානයි 0. හරිද? එතන මෙන්න මේ ගාන දෙකපුවාම ඔයාලට තේරෙනවා මෙන්න මේක 4x වර්ග ඍණ 1 දෙකපුවාම ඔයාලට මීටරේ එන්න ඕනේ මේ 2 කියන මේ 4 කියන ඉලක්කමත් මේ 4 කියන ඉලක්කමත් දෙකේ වර්ගයක් විතර ලියන්න පුළුවන්. 1 කියන ඉලක්කමත් දෙකේ වර්ගයක් විතර එකේ වර්ගයක් විතර ලියන්න පුළුවන්. 1 කියන ඉලක්කමත් දෙකේ වර්ගයක් ලියන්න පුළුවන්. එතකොට ඔයාලට අන්න ඒක ඔළුවට එන්න ඕනේ. ඒක එන්නේ අර 9 වසරේ සහ 10 වසරේ අර මේ වර්ග දෙක අතරේ ගණන් ටික සෙට් එක හදලා තිබ්බට පස්සේ. හරිද? ඒව හොඳට ප්‍රැක්ටිස් කරලා දෙන්න මේ පාඩම් වලට එනකොට. එතකොට ඒ පාඩම් වල අවබෝධය අඩු ගතියක් තියෙනවා නම් අර පදනම් පාඨමාලාවට සම්බන්ධ වෙන්න නම් අපිට කෝල් මේ WhatsApp message එකක් දාන්න නැත්නම් කෝල් එකක් දෙන්න. ඒතර ඒකට දාලා ඒකේ පැය පහර හදුවට පස්සේ මේ වගේ ප්‍රශ්න ටික ඔක්කොම විසඳිලා ඔයාලට මේක දැකපු ගමන් මේක වර්ග දෙක අතරයට ලියන්න පුළුවන් කියලා ටක් ගාලා ඔලුවට එනවා. ඒ අයිඩියා එකෙන්නේ අරගෙන ගොඩක් හදලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරිද? එකපාරම මේ එන්නේ නැහැ එහෙම ඔලුවට. හරි? හරි. එතකොට මේක දෙකේ දෙවෙනි බලය x වල දෙවෙනි බලය ඍණ එකේ දෙවෙනි බලය සමානයි 0යි. හරිද? එතකොට මේක ලියන්න පුළුවන් මෙන්න මේ පදේ එහෙම් පිටින්ම ඔක්කොම වර්ග විදිහට දිනවනේ. එහෙනම් ලියන්න පුළුවන් 2x ඍණ 1 එකක් පදයක් විදිහට ගන්න. අනිත් එක ලියුවේ 2x ධන 1 විදිහට ලියුවේ සමානයි 0යි. හරිද? එතකොට මෙන්න මේ පදයේ එක්ක බිඳුවක් වෙන නැත්නම් මේ පදේ බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් ලියනවා 2x ඍණ 1 සමානයි 0 හෝ 2x ධන 1 සමානයි 0 වෙන්න ඕනේ. හරිද? එහෙනම් මේකේ x වලට මොකද x වල අගය දෙකෙන් ගුණ කරලා එකක් අඩු කරාම පස්සේ බිඳුවක් වෙලා. එහෙනම් ඉස්සෙල්ලාම මේක ඍණ 1. ඍණ 1 කියන ඉලක්කම අනිත් පැත්තට අරන් ගියොත් ඍණ 1 කියන්නේ අනිත් පැත්තට මොනවද? ධන 1ක් කියලා. 2x සමානයි ධන 1යි. මේ x වල අගය දෙකෙන් ගුණ වෙලා තියෙන. දෙකෙන් ගුණ වෙච්ච එක අයින් කරන්න දෙක අයින් කරන්න මොකද කරන්නේ? දෙපැත්තට දෙක බෙදන්න ඕන සමීකරණය. එහෙනම් 2x බෙදීම 2යි. 1 බෙදීම 2යි. මේක කෙවල x සමානයි කියලා කරා. ධන දෙකෙන් එකක් වෙන ඕන්න එක විසඳුමක් ගත්තා. ඊළඟ එක x වලගේ දෙකෙන් ගුණ කරලා එකක් එකතු කරලා පස්සේ බිඳුවක් කරනවා. ඉස්සෙල්ලාම එකතු කරපු එක අනිත් පැත්තට අයන්න මොකද කරන්න ඕනේ? ඍණ එකක් කරන්න ඕනේ. හරිද? එහෙනම් 2x සමානයි ඍණ එකක් කරනවා. හරිද? මේ x එක දෙකෙන් ගුණ කරනවා දෙකෙන් බෙදන්න වෙනවා නේ. දෙකෙන් බෙදුවා ඍණ 1 බෙදුවා දෙකෙන්. මේක නේ බෙදුවා x සමාන එකක් වෙනවද? ඍණ භාගයක් වෙනවා. ඔන්න කතාව. හරිද? ඔන්න මේ සමීකරණය විසඳුම් දෙක අපි ගත්තා. හරි? ඊළඟට 9 වෙනි ගාන 9යි x වර්ග ඍණ 27යි x සමානයි 0යි. 9x වර්ග ඍණ 27යි x සමානයි 0යි. හරිද? එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මෙහෙම එකක්. වර්ග පදයක් තියෙනවා. මේ 9 නම් 3 වර්ගයක් විතර අපිට ලියන්න පුළුවන්. මේ 9 නම් 3 වර්ගයක් විතර ලියන්න පුළුවන්. හරිද? මේ 9 3 වර්ගයක් විතර ලියන්න පුළුවන්. හැබැයි 27 එහෙම ලියන්න බෑනේ. ඔයාලට තේරෙන්න ඕනේ නේ. එන එක අපිට ගැලපෙන්නේ නැහැ එහෙම ගන්න එක. එතකොට එහෙමනම් මේකේ උත්තර කොහොමද ගන්න කියලා කල්පනා කරනකොට ඔයාලට තේරෙන්න ඕනේ මේකට පොදු සාධක තියෙනවා. මෙන්න මේ වීජ පදේ මේකට මේ පැත්තට පොදු සාධක තියෙනවා මොකද්ද? 9 ගත්ත එළියට නේද? මම ගන්නවා 9. හරියට ගන්න. 9 ගන්නවා එළියට. 9 ගත්ත එළියට. ඒතර කොහොමද එන්නේ? 9x වර්ග 9 එළියට ගත්තොත් ඉතුරුනේ කීයද? x වර්ගයක් ඉතුරු වුණා. මෙතනින් 27න් 9ක් එළියට ගත්තා නම් ඉතුරුනේ කීයද? 3යි. 3යි. ඍණ 3යි x ඉතුරු වුණා. ඔන්න හරිද? සමාන බිඳුවයි. හරිද? මෙන්න මේ ගත්තා. දැන් බලන්න ඇත්තට මේ 9 ගුණ කරම x තුන x 9x වර්ගය කියලා තියෙනවා. 9 ගුණ කිරීම ඍණ 3 කියන 27යි x ඇවිල්ලා තියෙනවා. හරිනේ වැඩි? හරි. හැබැයි අපිට තව චුට්ටක් බලපු ගමන් පේනවා x මෙතනත් x තියෙනවා මෙතනත් x තියෙනවා නේද? එහෙනම් ඒ x එකත් පොදුවට තියෙනවනේ. එහෙනම් ඒකත් අපි එළියට ගන්න ඕනේ. එහෙම තමයි සාධක. සියලුම සාධක ටික එළියට ගන්න ඕනේ. හරිද? එහෙනම් මම ගන්නවා 9යි xම ගන්නවා එළියට. එතන මෙතන කීයද එන්නේ? x එකක් ආවා. මෙතන කියන්නේ කීයද? ඍණ 3ක් වෙනවා. සමානයි 0යි. දැන් සම්පූර්ණ හරි. සාධක වලට වෙන වෙලා තියෙන්නේ. හරිද? පොත් සාධක කියලා නම් තියෙන්නේ. එහෙනම් දැන් මෙන්න මේ 9x කියන පදේ එක්ක බිඳුව එන්න ඕනේ. නැත්නම් x ඍණ 3 කියන පදේ බිඳුව එන්න ඕනේ. 9යි x සමානයි 0 හෝ x ඍණ 3 සමානයි 0 වෙන්න ඕනේ. මේ x ඔයාලට කොහොමද එන්නේ? මේක 9න් බෙදුවත් 0 9න් බෙදුවත් 0 නේ උත්තරේ. එහෙනම් x සමානයි අනිවාර්යෙන් 0ක් ගන්න වෙනවා. හරිද? මොකද මේක 9න් බෙදුවත් 0 9න් බෙදුවත් උත්තරේ 0යිනේ. මෙතන x ඍණ 3 අනිත් පැත්තට අරන් ගියොත් මොකද? දැන් x සමානයි 3යි. මේක විසඳුම් දෙකෙන්නේ x සමානයි 0 හෝ x සමානයි 3 තමයි උත්තර දෙක ගන්නෙ. හරිද? හරි. ඊළඟ එක 10. මේක 9 වෙනි ගාන ඊළඟට 10 වෙනි ගාන. හරිද? 10 වෙනි ගාන තියෙනවා x වර්ග 15x ධන 36. x වර්ග ධන 15x ධන
36 සමානයි 0යි. 10 වෙනි ගාන. මෙන්න මේක ඔයාලා දෙනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. ත්‍රිපද වර්ග මේ x වර්ග පදයක් තියෙනවා. x පදයක් තියෙනවා, නියත පදයක් තියෙනවා. මේක x වර්ග පදය කියලා කියනවා, වර්ගජ පදේ එනවා. මේක x පදේ එනවා, මේක නියත පදේ කියලා එනවා. හරිද? එතකොට මේක ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. ඕක සාධක ලියන්න පුළුවන්. ওই සාධක ගන්නෙ කොහොමද? සාධක ගන්න ක්‍රමයක් තියෙනවා. කොහොමද ගන්නෙ? මම දැන් මේක හදන්නම්. මෙන්න මේ පළවෙනි පදේ පුතේ මෙන්න මේ කෙරවල පදේ ගුණ කරන්න ඕනේ. හරිද? උතනින් ගුණ කරනවා. හරි? එතන ගුණ කරපුවම එනවා කීයද? 36යි x වර්ග ගුණ 36යි x වර්ග 36යි x වර්ග. ඊට පස්සේ මෙන්න මේ මැද තියෙන ධන 15 x ලියා ගන්නවා සමාන ලකුණත් එක්ක ධන 15යි x කියලා. හරිද? එතන මෙතන ලියන්න ඕනේ මේ ස්ථාන දෙකට ලියන්න ඕනේ. හරිද? මේ ස්ථාන දෙකට ලියන්න ඕනේ. එකතු කරපුවම 15ක් වෙන්න ඕනේ. එකතු කරපුවම 15ක් වෙන්න ඕනේ. මෙතන ලියන පද දෙක ගුණ කරපුවාම 36ක් වෙන්න ඕනේ. හරිද? එකතු 12 වරක් 3 කීයද? 36 නේ. ගුණ කරපුවා. එකතු කරපුවම 15යි නේද? අයින අවුලක් නැහැ. 12x ධන 15 3x. එහෙනම් එකතු කරපුවම 15x වෙනවා. ගුණ කරපුවම 36x වෙනවා. එහෙනම් ඒක වෙනුවට මම මෙහෙම ලියනවා. හරිද? මෙතන ලියනවා x වර්ග ධන 12x ධන 3x ධන 36 සමානයි 0යි. මෙතනින් ගන්න පුළුවන් මේකෙන් ගන්න පුළුවන් x පදේ එළියට x ධන 12ක් ගත්ත හැකි. මෙතනින් ගන්නවා ධන 3ක් එළියට x ධන 12ක් කියනවා. හරිද? එතකොට මෙතනින් x ධන 12 x ධන 12 පොදුර දිනවනේ මම ඊ දෙක එළියට ගන්නවා. එතකොට මේකෙන් x ධන 12ක් ගත්තා නම් එළියට මේක x ධන 12ක් එළියට ගත්තා නම් මෙතනින් x නේද x ඉතුරුනා. මේක x ධන 12ක් ගත්තා නම් ධන 12ක් ඉතුරුනා. සමානයි 0. හරිද? කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් මෙන්න මෙහෙම එකක්. හරි? මෙන්න මෙතනින්. මෙන්න මේක දලස් කරලා උත්තරේ ලියා ගන්න පුළුවන් සාධක කඩන්න පුළුවන් නම් ඔන්නෝම. හරිද? ওই දෙකේ සාධක කඩන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැතුව. හරිද? ඇති. හරිද? මේක ඇත්තටම මෙන්න මේ සාධක කඩපු ක්‍රමේ මේ ක්‍රමේ අපිට 10 වසර වෙනම පාඩමක් ඉගෙන ගන්න තියෙන එකක්. හරිද? ඒක හොඳට ප්‍රැක්ටිස් කරන්න කිව්වේ ඒකයි හැමතැනටම මේව එනවා. හරිද? ඒක ප්‍රැක්ටිස් කරලා ඉන්න ඕන. හරි? තේරෙනවනේ මෙතන එන විදිය. හරි. ඊට පස්සේ දැන් මේකේ x ධන 12 සමානයි බිඳුව හෝ x ධන 12 සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුව වෙනවා. x වලට 12ක් එකතු කරලා අනිත් පැත්තට ගියොත් ඍණ 12ක් කරන්නේ. x සමානයි ඍණ 12 හෝ ඔන්න එකක් උත්තරේ. අනිත් එක ධන 3 අනිත් පැත්තට ගියොත් මොකක්ද වෙන්නේ? x සමානයි ඍණ 3ක් වෙනවා. ඔන්න ඔය දෙකේ උත්තර දෙක 10 වෙනි ගාන. හරිද? මම 10ක් ඉවරයි. ඊළඟ ටික. හරි? උත්තර ඔන්නෝක හරි. ඊට පස්සේ අපි යන් ඉතුරු ගණන් ටිකට. වෙනි ගාන 2x වර්ග ධන ක්‍රීඩ 5x ධන 12 2x වර්ග ඍණ 5x ධන 2 සමානයි බිඳුවයි. මෙන්න මේකේ අපිට විසදලා සමීකරණයට අගයන් ගන්න ඕනේ. හරිද? හරි. එතකොට මෙන්න මේක ගත්තට පස්සේ අපි දැන් මේක අර ත්‍රිපද වර්ගිත ප්‍රකාශනයක් තියෙන්නේ. හරි. එහෙනම් මෙතන මේ පළවෙනි පදේ මේකෙන් ගුණ කරනවා. ඒතර කොහොමද දෙන්නේ? මෙතන ඉන්නේ කොහොමද? 2x වර්ග ගුණ කරනවා දෙකෙන් 4x වර්ගය. හරි. 4x වර්ග. මෙතන ඍණ 5x නේ. ඍණ 5x එකතු කරපුවාම මෙතන උත්තර දෙක බැලන්ස් වෙන්නත් උනේ ගුණ කරපුවාම අර දෙන්නත් උනේ. හරිද? කොහොමද එන්නේ? මෙතන ගුණ කරපුවාම 4ක් වෙන්නේ කීයද? 4ක් 4 එකතු කරපුවාම 5ක් වෙනවනේ. එහෙනම් හරි. මම ඉස්සෙල්ලා ලියනවා ඔන්නම ලියගත්තා. හැබැයි එකතු කරපුවාම ධන 5ක් එන්නේ. ඍණ 5ක් වෙන්න මොකද කරන්නේ? මෙතනත් ඍණ එන්න මෙතනත් ඍණ එන්න ඕනේ නේද? ඔන්න ඔක ඍණ එන්න ඕනේ. එහෙනම් කොහොමද එන්නේ? මේකත් x වෙනවා මේකත් x වෙනවා. හරි. ඍණ 5x උඩට ගුණ කරපුවාම ධන 4x වර්ග. හරි වැඩි. එහෙනම් මම මේක මෙතන ලියනවා. 2x වර්ග
ඍණ 1x sorry ඍණ 4x ඍණ 4x ඍණ 1x ධන 2 සමානයි බිඳුවයි. මෙන්න මේ පද යුගල ගත්තොත් අපිට කියා ගන්න පුළුවන් 2x එළියට ගන්න පුළුවන්. පුත්සාදයක් විදිහට. දැන් මෙතෙන් ඉතුරු නැහැ x ඉතුරුනා. මෙතනින් ඉතුරු නැහැ කීයද? 4න් 2ක් එළියට ගත්තා නම් 2ක් වෙනවනේ. 2x ගත්තා නම් ඉවරයි. x නේ 2යි. එහෙනම් මේකෙන් කීයද ගන්න පුළුවන් ඉන්නේ? මෙතන අපි අයිලා තියෙන්නේ x නේ 2 සාධකයක් විදිහට ඇවිල්ලා තියෙනවා නම් මෙතන විගිය පදයක් තියෙනවා නම් අනිවාර්යයෙන් ඔක තමයි මේක ඇතුළේ හදා ගන්න ඕනේ. හරිද? දැන් ඔයාලට තේරෙන්නේ මෙතනින් ධන දෙකක් තියෙන්නේ. එහෙනම් මෙතන ඍණ එකක් ඉල්ල ගත්තා නේද? ඍණ 1 එළියට ගන්නවා. එහෙනම් මොකද වෙන්නේ? x ඉතුරුනා මෙතනින් නේ. මෙතනින් එකක් එළිය ගත්තා ඍණ එකක් ගත්තා නම් මොකක්ද වෙන්න ඕනේ? මෙන්න මෙතන ඍණ එකට තියෙන්නේ මෙන්න මේ ඍණ එක මෙන්න මෙතන ලියන ඉලක්කමෙන් ගුණ කරපුවාම ධන දෙකක් එන්න ඕනේ. මම මේ ඔයාලට මේක කියන්න. මම මෙතන ධන දෙකක් ලියනවා. ධන දෙකක්. එතන මේක ඍණ 1 ගුණ කරොත් x වලින් කීයද? ඍණ 1x. මේ ඍණ 1 ගුණොත් ධන දෙකෙන් කීයද? ඍණ 2යි. එහෙනම් උත්තරේ එන්නේ එහෙනම් මෙතන කීයද එන්න ඕනේ? මෙතන එන්න ඕනේ ඍණ 2ම ඉන්න ඕනේ. හරි? ඍණ 2ම හරියට ගත්තොත් එක්කෙනෙකුට තේරෙනවා මෙන්න මේ පදයෙන් මෙතන ලියවන හරි. ඔබතුමා කතා. හරිද? මේ පදයෙන් මෙතන ලියවන හරි. හරි? මම ඔන්න ඒ විදිහට පොඩ්ඩක් කියලා දෙන්න. මෙන්න මේ පදයෙන් මෙතන ලියලා හරිද? මේ පදයෙන් මෙතන ලිව්වා. හරි? ලියලා මෙන්න මේ x එක මෙතන තියෙන ඍණ 1x වෙන මොකද වෙන්නේ? ඍණ 1කින් ගුණ වෙන්න එපා. අන්න ඔහොම දැම්මනම් වැඩි ගන්න බැලන්ස් කරගත්තා. ඕක ෂෝට් කරම හැමතැනම හරියන්නේ නැහැ. අර විදිහට පුරුදු වෙන්න වෙනවා. ඒ විදිහට පුරුදු වෙන්න ගොඩක් හදන්න. හරිද? හරි. මේක හරි. ඊට පස්සේ x ඍණ 2යි x ඍණ 2යි. මේ සෙට් දෙකටම මේක පොදුව දිනවා. මම x ඍණ 2ක් එළියට ගත්තා. x ඍණ 2 එළියට ගත්තාම මේ දෙකෙන් එතර ගත්තාම 2x ඉතුරුනානේ. 2x ඉතුරුනා. මෙතන x ඍණ 2 එළියට ගත්තා නම් ඍණ 1ක් ඉතුරුනා. සමානයි බිඳුවයි. මොකද වෙන්නේ? හරි. දැන් මම කියනවා x ඍණ 2 හෝ x ඍණ 2 x ඍණ 2 සමානයි බිඳුව හෝ අය මොකක්ද වෙන්න ඕනේ? 2x ඍණ 1 සමානයි බිඳුව වෙන්න ඕනේ. මේ ඍණ 2 මේ පැත්තට දැම්මම මොකද වෙන්නේ? x සමානයි කීයද? 2ක් වෙනවා. මේක අනිත් පැත්තට දැම්මම කීයක් වෙන්න ඕනද? 2x සමානයි ධන 1ක් වෙන්න ඕනේ. මේක x දෙකෙන් ගුණ කරනවා නම් දෙකෙන් බෙදන්න ඕනේ. 2x බෙදීම 2යි 1 බෙදීම 2යි. මේක කැපිලා x සමානයි 2කින් එකක් වෙනවා. මොකද කතාව. සමානයි 2කින් එකක් වෙනවා. හරිද? ඔන්න ඔතනින් තමයි ගාන බැලන්ස් කරගන්න තියෙන්නේ. හරිද? හරි. මේක දෙකින් ගත්තාම හරි. ඊට ඔන්නේ 11 වෙනි ගාන කරා. ඊට පස්සේ 12 වෙනි ගාන. හරි? 12 වෙනි ගාන. 12 වෙනි ගාන එනවා 2යි x වර්ග ඍණ 5x. 12 වෙනි ගාන එනවා 2යි x වර්ග ඍණ 5x සමානයි බිඳුවයි. 2යි x වර්ග ඍණ 5x සමානයි බිඳුවයි. මෙතනින් ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේකේ මොකක්ද වෙන්නේ සාධක ගන්න කඩන්න පුළුවන්ද බෑ. හැබැයි මේකේ මෙන්න මේ සාධක කඩන්න පුළුවන් බෑ නෙමෙයි. මේකේ මේ වර්ග දෙක අතරේම දාන්න බෑනේ. මෙතන x වර්ග තිබුණා මෙතන 2 වර්ග හදන්න බෑ. 5යි බෑ. හැබැයි මේක x කියලා බීජ පදේ පොදුවට ගත්තා. ඒක නේද? ඒක පොදුවට ගන්න පුළුවන් නේ. හරි. එහෙනම් මම මෙහෙම කරත් කරනවා. මම මෙතනින් x එකක් ගන්නවා එළියට. x එක ගත්තාට පස්සේ කොහොමද එන්නේ? මෙතන x එකක් ගත්තා නම් 2x එනවා. 2x ඉන්න 5 සමානයි බිඳුවක් එනවා. දැන් ගමු. x සමානයි බිඳුව හෝ 2x ඍණ 5 සමානයි බිඳුව වෙන්න ඕනේ. මේ ඍණ 5 අනිත් පැත්තට ධන 5ක් වෙනවා. 2x මේ ඍණ 5 අනිත් පැත්තට ධන 5ක්. 2x සමානයි 5යි. 2x බෙදීම 2යි 5 බෙදීම 2යි. x සමානයි 5 බෙදීම 2යි නේ. මේක ලියන්න පුළුවන් මේක විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරලා දෙනවා. x සමානයි 5ට දෙක වල දෙකක් තියෙනවා. යට ධාරයේ 2යි උඩ එකක් ඉතුරුනා. ඔන්න උත්තරේ ගත්තා. එකක් මේ උත්තරේ අනිත් එක මේ උත්තරේ. හරිද? 12 වෙනි ගාන. ඊට පස්සේ 13 වෙනි ගාන 2x වර්ග 13 2x වර්ග සමානයි 6x කියලා තියෙන්නේ. 2x වර්ග සමානයි 6x. හරි. එතකොට ඔයාලා බලන්න මෙන්න මේ සමීකරණේ බිඳුව නැහැ එක පැත්තක. අනික එක අනිවාර්යෙන් අපිට වර්ග සමීකරණේ එක පැත්තක බිඳුව වෙන්න ඕනේ. ඕකනේ කතාව. වර්ග සමීකරණේ එක පැත්තක බිඳුව වෙන්න ඕනේ. ඒක සම්පූර්ණලා තියෙනවා. එතකොට මේ පැත්තේ බිඳුව කරගෙන මේ x වර්ග පදේ මේ පැත්තට ගේන්න ඕනේ. හරි. එහෙනම් කොහොමද එන්නේ? 2x වර්ග මෙන්න මේක මේ පැත්තට ධන 6x ඍණ 6x ඍණ 6x සමානයි බිඳුවක් වෙනවා. දැන් මේක ගත්තම අපිට තේරෙනවා දෙකක් එළියට ගන්න පුළුවන්. හරි. මම දෙකක් එළියට ගත්තා. දැන් කීයද x වර්ග ඍණ 6
සමානයි බිඳුවයි. එහෙම ගත්තට හරියන්නේ නැහැ. සෝරි 6 මෙතනින් එන්නේ වැරදුනා. මෙතන දෙකක් එළියට ගමු අපි ඉස්සෙල්ලාම. දෙකක් එළියට ගත්තා නම් x වර්ගයක් ඇවිල්ලා තිනවා. මේ 6 2 එළියට ගන්න කොහොමද දෙන්නේ? 6 2 බෙදන්න ඕනේ. ඍණ 3x සමානයි බිඳුවයි. හරිද? එතකොට මෙහෙම ගත්තට පස්සේ අපිට තේරෙනවා මේ x වර්ග x පද දෙකකුත් තියෙනවානේ. මෙතනත් x පද දෙකක් තියෙනවා. මෙතන x පද එකක් තියෙනවා. x එක්කුත් එළියට ගත්තා එහෙනම් 2x ගන්නවා එළියට x ඍණ 3 සමානයි බිඳුවක් එනවා. දැන් එහෙනම් 2x සමානයි බිඳුව හෝ x ඍණ 3 සමානයි බිඳුව වෙනවා. හරිද? මේක නම් x සමානයි කියලා ගත්ත x දෙපැත්තෙන් දෙකේ බෙදුවොත් බිඳුව තමයි. හරි. මේක කොහොමද? ඍණ 3 අනිත් පැත්තට ධන 3ක් කරනවා. x සමානයි ධන 3ක් වෙනවා. ඔන්න මේ පදේ උත්තරේ. x සමානයි බිඳුව x සමානයි ධන 3. හරිද? ඊට පස්සේ 14 වෙනි ගාන. හරි? 14 වෙනි ගාන. 14 වෙනි ගාන. 14 වෙනි ගාන තියෙනවා අපිට x වර්ග සමානයි 25යි. x වර්ග සමානයි 25යි. එහෙනම් ඒකේ මොකද වෙන්නේ? වර්ග සමීකරණයක් වෙන අපිට එක පැත්තක් බිඳු වෙන්න බෑ. එහෙනම් x වල සංගුණකයේ මේ පැත්තට තියෙන මේක මේ පැත්තට ගන්නවා. හරිද? ඊට පස්සේ මෙතන එන්න ඕනේ මෙන්න මෙහෙම. හරිද? x වර්ග මේක මේ පැත්තට આવත් මොකක් කියලා දැන් ඍණ 25 කරා. ඍණ 25 සමානයි 25 සමානයි බිඳුවයි. මේක දැන් කොහොමද තේරෙන්න ඕනේ? x වල වර්ගෙත් හරි 25 කියන්නේ 25 කියන්නේ කීයද? පහේ වර්ගය නේද? පහේ වර්ගය. එහෙනම් කොහෙද පහේ දෙවෙනි පදේ? එහෙනම් මට ලියන්න පුළුවන් x වර්ග ඍණ පහේ වර්ග සමානයි බිඳුවයි. x ඍණ පහයි මේක සාධක මේ වර්ග දෙක අතරේ සාධක දෙනවා. එහෙනම් x වර්ග ඍණ x ඍණ 5යි x ඍණ 5යි x ධන 5යි කියලා ලියන්න පුළුවන් වර්ග දෙක අතරේ සාධක විදියට. හරිද? එහෙනම් ගත්තා කි x ඍණ 5 සමානයි බිඳුව හෝ x ධන 5 සමානයි බිඳුව වෙනවා. මේ ඍණ 5 එපතට ගියොත් x සමානයි 5ක් වෙනවා. අනිත් පැත්තේ මේ ධන 5 එපතට ගියොත් x සමානයි ඍණ 5ක් වෙනවා. ඔන්න ඒකත් හරි. හරිද? හරි. ඊට පස්සේ ඊළඟ එක අපි ඊළඟ ගාන ටික හදමු. හරිද? හරි. ඊට පස්සේ තියෙනවා අපිට ගානක් 15 හොඳට බලන්න. දැන් පොඩ්ඩක් හොඳ ගණන් වලට සෙට් කරනවා. හරි. x ධන 3 වර්ගය. x ධන 3 වර්ගය සමානයි 16ක් කියලා දීලා තියෙනවා. හරිද? එතකොට x ධන 3 x ධන 3 වර්ගය සමානයි 16. එතන අපිට දැන් වර්ගිත ප්‍රකාශනයේ සාධක හොයනවා නම් ඔක්කොටම ඉස්සෙල්ලා කලින් ඔක්කොට මොකක්ද දෙන්න ඕනේ? වර්ග සමීකරණයක වර්ගද සමීකරණයක මූල නැත්නම් අගයන් හොයනවා නම් අපිට එන්න ඕනේ සමීකරණයක් කරන එක පැත්තක අනිවාර්යෙන් බිඳුව වෙන්න ඕනේ. හරි. එහෙනම් මේ ධන 16 මේ පැත්තට ඍණ 16 කියලා කියනවා. හරි. අතට 16 කියනවා. හරිද? x ධන 3 වර්ගයේ ඍණ 16 සමානයි බිඳුවයි. එතන මට දැන් පේනවා මෙන්න මේක. මෙන්න මේක තනි පදයක් විදිහට කරකොත්. මෙතන වර්ගය විතර මේ x ධන 3 ට x තිබ්බ කියන වෙන x වල වර්ගනේ ඍණ 16. කොහොමද තියෙනවද කියලා මේව තිබ්බොත් වල මොකද ගන්නේ? මේක දැන් අපි අර කලින් පාඩේ වර්ග දෙක අතරේ සාධක භාවිතා කරපුවා අර දැනුම මෙතෙන්ට පාවිච්චි කරනවා. අපිට මේක 16ත් 4 වර්ග කියලා ලියන්න පුළුවන් නේද? එතකොට කොහොමද දෙන්නේ? x වර්ග ඍණ 4 වර්ග කියලා ලියන්න පුළුවන් නේද? හරිද? මෙහෙම ලියන්න පුළුවන්. එහෙනම් මේක සාධක කඩන්න පටන් ගන්න පුළුවන් නේ. අන්න ඒ සිස්ටම් එක මෙතෙන්ට දැන් දාන්න පටන් ගන්න වෙනවා. හරිද? එතකොට මට ලියන්න පුළුවන් වෙනවා මෙන්න මෙහෙම. හොඳ දැනුමක් තියෙන්න ඕනේ. මෙතන ලියන්න පුළුවන් වෙනෝනේ x ධන 3 වර්ගයේ ඍණ 4 වර්ගය සමානයි බිඳුවයි කියලා. ඊට පස්සේ මේක තනි තනි පදවලට සලකලා වර්ග දෙක අතර සාධක විදිහට ලියනවා. එහෙනම් මම ලියනවා x ධන 3ම ලියන්න වෙනවනේ. මේක තනි පදෙනේ. ඍණ 4 ලිව්වා. ඍණ 4. ඔන්න එකක් ලිව්වා. හරිද? ඊළඟට අයත් x ධන 3 මේක ලියන්න ඕනේ. x ධන 3 ලියන්න වෙනවා. ඍණ 4 වෙනකොට ධන 4 දානවා. හරිද? ඔන්න 2. හරිද? බිඳුවයි. මෙතන උත්තරේ මේ දෙකේ උත්තරේ. මෙන්න මේ දෙකේ උත්තරේ වෙන්න ඕනේ. මෙන්න මේ දෙකේ උත්තරේ වෙන්න ඕනේ කීයක් එනවද?
ඍණ 3යි ධන 3යි ඍණ 4යි කියන්නේ ධන ඍණ 1යි. ලකුණු දෙකේ ප්‍රතිවිරුද්ධ ඉලක්කම් දෙකේ විස්තර ගත්තා වැඩි කියලා ලකුණු දැම්මා. x ඍණ 1යි. ඔන්න එකක් ආවා. මේකේ සමාන ලකුණු දෙකකින් එකතු කරලා ඒකේ ලකුණු දානවා. x ධන 7ක් ආවා. හරිද? සමානයි බිඳුවයි. x ඍණ 1යි x ධන 7යි. දැන් ලියන්න පුළුවන්. x ඍණ 1 සමානයි බිඳුව හෝ x ධන 7 සමානයි බිඳුව v කියලා. හරිද? ඊට පස්සේ මේ ඍණ එක මේ පැත්තට කියන x සමානයි ධන 1ක් වෙනවා. ධන අනිත් පැත්තට ගියොත් මොකක් කියලා දෙන්නේ? x සමානයි ඍණ 7ක් වෙනවා. ඔන්න මේ දෙකේ උත්තර දෙක. හරිනේ? හරි. ඊට පස්සේ අපි යනවා 16ට. 16 වෙනි ගානට 16 x වර්ග සමානයි 9x ධන 36යි. x වර්ගනේ 16 x වර්ග සමානයි 9x ධන 36යි. 9x ධන 36යි. දැන් අපි දන්නවා මෙන්න මෙහෙම කතාවක්. හරිද? අපි දන්නවා අපිට වර්ග සමීකරණයක විසඳුම් ගන්න වෙනවා නම් අනිවාර්යයෙන්ම එක පැත්තක් බිඳුව කරගෙන ඉන්න වෙනවා. හරිද? එහෙනම් අනිවාර්යයෙන් මෙන්න මේක පද ටික එක පැත්තකට ගන්න වෙනවා. එහෙනම් මේ පැත්තට කියනවා මේ ධන 9x මේ පැත්තට කියනවා ඍණ 9x වෙනවනේ. එහෙනම් ධන 36 මේ පැත්තට කියනවා ඍණ 36ක් වෙනවා නේද? එහෙනම් x වර්ග ඍණ 9x ඍණ 36 සමානයි බිඳුව වෙනවා කියලා ඔන්න වර්ග සමීකරණය ලියා ගන්න වෙනවා. හරිද? ඊට පස්සේ මේක ලියුවට පස්සේ මෙන්න මේකේ හරි මෙන්න මේකේ දැන් අපිට සාධක කඩන්න පටන් ගන්න වෙනවා. එහෙනම් කොහොමද එන්නේ? x වර්ග ගුණ කරලා මෙන්න මේකේ. හරි? එතකොට කොහොමද එන්නේ? ඍණ 36යි x වර්ග කියලා ලියාගත්තා. සමානයි මෙතන ඍණ 9x නේ. ඍණ 9x අපි ලියන පද දෙක එකතු කරපුවා ඍණ 9x වෙනවා ගුණ කරපුවාම ඍණ 36ක් වෙන්නත් ඕනේ. හරිද? එහෙනම් ගන්න වෙනවා 12 වරක් 3 36යි. හරිද? එතකොට මම මෙහෙම කියනවා 12 වරක් 3 36යි. හැබැයි එකතු කරොත් නම් පුතේ 15ක් වෙනවා. එහෙනම් මේක අඩු කරන්න වෙනවා නේ. අඩු කරන්න වෙනවා. හරිද? අඩු කරපුවාම ධන 9ක් නෙවෙයි තියෙන ඍණ 9ක් එන්නේ ධන 9ක් නේ. එහෙනම් අපිට මේකේ ඉන්නකොට ධන 9ක් කරනවා. මේක ඍණ කරලා මේක ඍණ 9ක් කරන්න උනා. මේක ඍණ කරලා මේක ධන කරනවා. එතකොට මොකද වෙන්නේ? ඍණ 9ක් ඉතුරු වෙනවා නේ. එහෙනම් ගුණ කරපුවා ඍණ 36ක් වරගෙන හරි. ගාන හරි. ඔන්න වැඩි. හරිද? හරි. ඊට පස්සේ දැන් ලියන මේකට x වර්ග ඍණ 12x ධන 3x ඍණ 36 සමානයි බිඳුවයි. මෙන්න මේකට ලියනවා මේකේ සාධක කිරි ගත්ත එකද x ගත්ත එකද x ගත්ත විදිහට x ඍණ 12ක් ගත්ත හැකි මේක කියන්නේ ධන 3ක් ඉදිරිය ගත්තා නම් x ඍණ 12ක් වෙනවා සමානයි බිඳුවයි. මෙතන මේ දෙකම x ඍණ 12 x ඍණ 12 පොදුවට තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? x ඍණ 12 ගත්තා. මෙතන මේ x ඍණ 12 එළියට ගත්තා නම් මෙතන x ඉතුරු වෙනවා. මෙතන x ඍණ 12 එළියට ගත්තා නම් මෙතන ධන 3ක් ඉතුරු වෙනවා. ධන 3ක් ඉතුරු වෙනවා. හරිද කතාව? ඔයාලා තේරෙනවද? මෙන්න මේ පදේ අරගෙන එළියෙන් අරන් මම මෙතන ලිව්වට පස්සේ මේ පදේ එළියට ගත්තා පස්සේ මෙන්න මේ පදේ ඉතුරු වෙනවනේ. ඒක තමයි මම මෙතන ලිව්වේ. මේ සෙට් එකකින් මේ පදේ එළියට ගාරම් මම මෙතන ලියලා දිනවා නම් ඉතුරුනේ මොකද්ද? ධන 3. ඒ ධන 3 තමයි මෙතන ලිව්වේ. හරිනේ? ඒක හරි. ඊට පස්සේ මේකෙන් ලියන්න පුළුවන්. x ඍණ 12 සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුවයි. මේ ඍණ 12 කියන ඉලක්කම අනිත් පැත්තට ගියොත් කීයද? ධන 12. x සමානයි ධන 12. එකක් උත්තරයක්. අනිත් එක මේ ඍණ 3 මෙහෙට ගියොත් යක් තමයි. ධන 3 එහා පැත්තට ඍණ 3ක් වෙනවා. x සමානයි ඍණ 3ක් වෙනවා. ඔන්න මේ දෙකේ උත්තර දෙක 16. හරිද? 16 උත්තර දෙක. හරි. ඊට පස්සේ 17. හරි. 17 තියෙන්නේ 2x ඍණ 3 වර්ගය. 2x ඍණ 3 වර්ගය සමානයි බිඳුවයි නේ. එතකොට මේක සාධක කොහොමද ලියන්න පුළුවන්? මේක ඇර ලියන්න පුළුවන් මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ ලියන්න පුළුවන්. වර්ග දෙක අතරේ වගේ ලියන්න පුළුවන් මේක. එහෙම ලියන්න බෑ. ඇයි? වර්ග දෙක අතරේ කියන්නේ වර්ග දෙකක් සහ වෙනසක් තියෙනවා. අඩු කිරීමක් තියෙනවා අතරේ. ඇත්තට එහෙම එකක් නෑ මේක නේ. හරිද? එහෙනම් මොකද කරන්නේ? මේක සාධක දෙකේ එකම තමයි. මේක වගේම තමයි එකක් කියන්නේ. 2x ඍණ 3යි 2x ඍණ 3යි සමානයි බිඳුවයි. එහෙනම් මොකද මේ දෙකට එකයි එකක් ගමු. 2x ඍණ 3 සමානයි බිඳුව වෙනවා. එහෙනම් මේ ඍණ 3 අනිත් පැත්තට අරන් ගියොත් මොකද වෙන්නේ? 2x සමානයි ධන 3ක් වෙනවා. මේක දෙකකින් උඩට දෙකෙන් බෙදනවානේ. 2x බෙදීම 2යි 3 බෙදීම 2යි. හරි 3 බෙදීම 2යි. එතකොට එන්නේ මේකට මේක කැපිලා x සමානයි 3 බෙදීම 2ක් වෙනවා. ඒ කියන්නේ කීයද? මේක
මේක මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියුවොත් එimhe 1යි 2කින් එකක් වෙනවා. අර කතාව 1යි 2කින් එකක් වෙනවා. හරිද වැඩි? හරි. ඒක තමයි මේ ගන්න හම්බෙන්නේ. හරිනේ? හරි. ඊට පස්සේ ඊළඟ එක අපි යමු 18 වෙනි ගානට. හරිද? හරි. 18 වෙනි ගානට. හරි. 18 වෙනි ගාන තියෙනවා 2x වර්ග ඍණ 5x සමාන 7යි. 2x වර්ග ඍණ 5x සමාන 7යි. මේක 18. හරිද? 2x වර්ග ඍණ 5x. මේක දැන් දෙකපු ගමන්ම ඔයාලා මෙතර වෙලා ගණන් හදුවට පස්සේ තේරෙන්න ඕනේ මේ වර්ග සමීකරණයක් කරගන්න අපිට මේක වර්ග සමීකරණයක් වෙන්න බිඳුවක් නැහෙනේ. එහෙනම් අපි බිඳුව දාගන්න ඕනේ එක පැත්තකට. මේ 7 මේ පැත්තට ගේන්න ඕනේ. හරිද? හරි. 2x වර්ග ඍණ 5x සමානයි 2x වර්ග ඍණ 5x මේ 17 දෙක දාලා ඍණ 7ක් කරනවා. ඍණ 7 සමානයි බිඳුවක් එනවා. දැන් මේක ත්‍රිපද වර්ගද ප්‍රකාශනයක් නේ. අතුළු මේ ත්‍රිපද වර්ග ප්‍රකාශනයක් තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? සාධක කඩන්න වෙනවා නේද? හරි. එහෙනම් මේක මේකෙන් ගුණ කරනවා. එතකොට කොහොමද එන්නේ? 4 දෙක 14යි. ඍණ 14යි x වර්ගයක් තියෙනවා. මේ පදේ මේකෙන් ගුණ කරනවා. ඍණ 14යි x වර්ගය. මත ඍණ 5x නේ. සමානයි ඍණ 5x. කොහොමද එන්නේ කියන්නේ මට? පද දෙකක් එකතු කරපුවා මේ ගාන එන්න ඕන. ගුණ කරා මේ ගාන එන්න ඕන. කොහොමද එන්නේ? 7 වරක් 2 දාමු නේද? 7 වරක් 2. 7 වරක් 2. 7යි 2යි කියනපොතේ 10 9. එකතු කරලා නම් මේ වැඩේ ගුණ දාන්න බෑ. අඩු කරන්න ඕනේ. එහෙනම් 7න් 2ක් කරගත්තොත් 5යි. එහෙනම් මම අඩු කිරීම දෙයක් දානවා. හැබැයි 7න් 2ක් කරගත්තොත් 5යි. මෙතන තියෙන ඍණ 5. හැබැයි මේකේ මේ ලිපි දෙරින් උත්තරේ ධන 5. එහෙනම් මෙතන ඍණ කරලා මෙතන ධන කරලා. එතකොට දැන් ඉන්නේ ඍණ 5. හරි කතාව. එහෙනම් ගුණ කරපුවා ඍණ 14x වර්ගයට මෙතන කීයද? මෙතනත් x. මෙතනත් x වෙනවනේ. ඔන්න ගාන හරි. දැන් මෙතන අද කරමු. 2x වර්ග ඍණ 7x ධන 2x ඍණ 7 සමානයි බිඳුවයි. මෙන්න මේක ගත්තාට පස්සේ 2යි sorry මෙතනින් ගන්න x පදයක් නේ. මේකට දෙකට පොදු දෙන x එකක් x එකක් ගත්තා. x ගත්තා නම් x ගත්තා නම් එන්නේ 2x ඍණ 7ක් එනවා. හරිද? මෙතනින් ඍණ 2x ඍණ 7ක් තියෙනවනේ. එහෙනම් මේ පදේ තියෙනවා මෙතන පුතේ හදිලා. එහෙනම් මොකද කරන්න වෙන්නේ? ප්‍රශ්නයක් නේද? මේක තියෙනවනේ මෙතන අපි ලියන්න වෙනවනේ කීයද ලියන්නේ? අපි එහෙනම් ධනයකින් ගුණ කරකට කියමු. ඒත් ඉතින් මේ උත්තරේ නෙමෙයි ප්‍රශ්න නැහැ නේද? හරි. බිඳුවයි. මෙතන 2x ඍණ 7යි. මොකද මෙන්න මේ යුනිට් මේ කෑල්ලෙන්ම මේ කොටස එළියට ගත්තා නම් මෙතනින් x ඉතුරුනේ. මේ කොටස එළියට ගත්තා කියලා එළිය ගන්න ලියුවා මෙතනින්. හරිද? ඊට පස්සේ එතන මේක ගත්තාට පස්සේ මේ පැත්තේ ඉතුරුනවා මේ x එක ඉතුරු වෙනවා. මේ සෙට් එක එළියට ගන්න මෙතන ලියුවා කියන්නේ මෙතනින් ධන එකක් ඉතුරු වෙනවා. ඔන්න කතාව. හරිද? සමානයි බිඳුවයි. හරි. ඊට පස්සේ 2x ඍණ 7 සමානයි බිඳුව හෝ x ධන 1 සමානයි බිඳුව වෙනවා. හරිද? බිඳුව වෙනවා. දැන් මේ ඍණ 7 අනිත් පැත්තට දාමු. ඒක කොහොමද එන්නේ? 2x සමානයි ධන 7ක් වෙලා දිනවා. x සමානයි මේකත් දෙකෙන් බෙදන්න වෙනවා. 7ත් බෙදන්න වෙනවා දෙකෙන්. x සමානයි 7 බෙදීම 2යි. 7 බෙදීම 2යි කියලා කියන්නේ විෂම භාගයකට දෙන්න බෑ. මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න ඕනේ. 7ට 2 ගොඩක් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. 2 ඉතිරියක් නේද? 2 3 1 7යි. එකක් ඉතුරු වුණා. ඔන්න එකක්. මේ ධනිය අනිත් පැත්තට දැම්මම මොකද? ඍණ එකක් කරනවා. x සමානයි ඍණ එකක් වෙනවා. ඔන්න උත්තර දෙක 18. හරිද? ඊට පස්සේ ඊළඟ එක 19. හරි? 19 x ඍණ 1යි x ඍණ 2යි. බලන්න 19. x ඍණ 1යි i කීයද? x ඍණ 2යි. ඊට පස්සේ සමාන 2x වර්ග ඍණ 3x ඍණ 2. සමානයි 2x වර්ග ඍණ 3x 2x වර්ග ඍණ 3x ඍණ 2 ඍණ 2 නේ කොහොමද කියන්නේ ඍණ 2 හරි හරි දැන් මේක අපිට ත්‍රිපද මේ වර්ග සමීකරණයක් විදිහට හදාගන්න වෙනවා නේ මේ හැම තැනම මේ තියෙනවා පද අවුල්නේ ඉස්සෙල්ලා අපි මේක සුළු කරලා ගමු ඉස්සෙල්ලා හරිද එතනද එක් කොහොමද කියන්නේ මේක සුළු කරලා එක පැත්තකට ගන්න try එකක් දෙමු දැනට මම මුකුත් කරන්නේ නැතුව මම මේක සුළු කරනවා විතරයි මොකද කරන්නේ කියලා බලන්න ඕනේ හරිද හරි
මම මේක කරන්න ඉස්සෙල්ලා මේක සුළු කරන්න කොහොමද මේ පද දෙක සුළු කරනකොට බලන්න කීයද කියලා ඉස්සෙල්ලා මම ලියන මේ x පදේනේ මෙන්න මොකද කියන්නේ මේ x එක මම මෙතන ලියාගත්තා හරියට බලන්න x එක ලිව්වා ඊට පස්සේ වරහන් දැම්මා මේ පදේ ගැන ලිව්වා x ඍණ 2යි වරහන් ඇව්වා මෙන්න මේ ඍණ 1 ගෙනලා ලිව්වා ඊට පස්සේ මේ පදේම ලිව්වා හරිද මේ පදේ මෙතනත් කියනවා මෙතනත් කියනවා එතකොට x ඍණ 2ක් වෙනවා හරිද ඊට පස්සේ මෙන්න මේක මේකෙන් ගුණ කරනවා හරි එතකොට මොකද වෙන්නේ x වර්ග මේක මේකෙන් ගුණ කරනවා කීයද ඍණ 2යි x මේක මේකෙන් ගුණ කරනවා කීයද ඍණ 1යි x මේක මේකෙන් ගුණ කරනවා එතකොට කීයද එන්නේ ඍණයි ධන වෙලා ධන 2ක් වෙනවා හරිද ඔකට ඉන්නේ ඔන්න ඔය පදේ ඉන්න ගන්න තේරෙන්න ඕන හරිද පුතේ ඒක එතනින් එහෙම ගත්තා පස්සේ හරි ඊට පස්සේ මෙන්න මේකේ 2x වර්ග ඍණ 3x ඍණ 2යි ඔන්නම ලියුවා හරිද දැන් අපිට තේරෙනවා දැන් පද දෙක දෙපැත්තෙම තියෙනවා මොනවද තියෙන්නේ දෙපැත්තටම සෙට් වෙලා තියෙනවා දෙපැත්තටම සෙට් වෙලා තියෙනවා මේකේ එතකොට අපි එක පැත්තකට ගන්න ඕනේ හැබැයි අපි මේන් ටාගට් එක තමයි මොකද්ද එකක් තමයි එක පැත්තක් සමීකරණ එක තැනක් බිඳුව වෙන්න ඕනේ වම් පැත්ත හෝ දකුණු පැත්ත බිඳුව වෙන්න ඕනේ. ඕක තමයි පළවෙනි කතාව මේන් ටාගට් එක. හැබැයි අපිට එන පදේ තියෙනවා අපි ඉතුරු වෙන පදයක් x වර්ගයක් ඉතුරු වෙන්න බෑ. ඒ x වෙන x වර්ගේ හොඳ මතක තියාගන්න. x වර්ගේ අපි ප්ලෑන් කරන්න ඕනේ ධන වෙන්න විදිහට ඉතුරු කරගන්න. x වර්ගේ. දැන් මෙතන x වර්ගයක් තියෙනවා මෙතනත් ධන. මෙතන x වර්ගයක් 2x වර්ගයක්ම තියෙනවා මෙතනත් ධන. දැන් මේ 2x වර්ගය මෙතන නවත්තම ඍණ 2x වර්ගයක් වෙලා මේක x වර්ගයේ ඍණ 1x වර්ගයක් තියෙන එන්නේ. ඒතර ඒක අවුල්නේ. එහෙනම් අපි දැනගන්න මෙන්න මේ පද සෙට් එක අනිත් පැත්තට තමයි මාරු කරන්න ඕනේ කියලා. හරි බලන්න. දැන් එහෙනම් මම මේ වැඩ කරනවා. මම ලියලා මෙන්න මෙහෙම. හරි බලන්න. මෙතන 2x වර්ගය තියෙනවනේ. 2x වර්ගය තියෙනවා මෙතන. මේ 2x වර්ගය තියෙනවා නම් මේ පැත්තේ තියෙන x වර්ගයත් අර එන මේ පැත්තට. අරගෙන දැම්මොත් x වර්ගය අර මෙතන තියෙන ධන x වර්ගයක් නේ. ධන x වර්ගයක් කියන්නේ ඍණ x වර්ගයක් වෙනවා. අනේ ඍණ x වර්ගය ලියුවා. දැන් මම මෙතන ඍණ 3x කියලා දිනවා. ඒක මම ගෙනාවා. හරිද? මෙතන මේ තියෙන 3x මේ x පද දෙක මොකද්ද? මේ ඍණ 2x ධන 2යි ඍණ 2යි ඍණ 2x ඍණ 1x නේ. ওই දෙකම අනිත් පැත්තට අරන් ගියොත් මොකක්ද වෙනවද? ධන 2x ධන 1x වෙනවා. හරි කතාව. මෙතන තියෙනවා ඍණ 2ක්. මෙතන තියෙනවා ඍණ 2ක්. ඒතර මෙතන තියෙන ධන 2 මේ පැත්තට අරන් ගියොත් මොකද? මේ පැත්තට ඍණ 2ක් වෙනවා. හරි කතාව. ඍණ 2ක් වෙනවා. එතකොට මෙන්න මෙතන සමාන මේක බිඳුව. මේක පැත්තක් බිඳුව කරගත්තා. හරිද? ඊට පස්සේ 2x වර්ග x වර්ගයක් කියමුකෝ කීයද පුතේ එන්නේ? x වර්ගයක් ඉතුරු වෙනවා නේ. බිඳුවයි. ඔයාලා හොඳට බලන්න මෙන්න මේක. මෙතන උත්තරේ කීයද එන්නේ? ධන 3x නේද? ධන 3x. ධන 3x බලන්න. ධන 3x මෙතන කීයද එන්නේ? ඍණ 3x නේ. උත්තරේ දෙක උත්තරේ කීයක් වෙනවද? ඍණ 3x. මෙතන මේ දෙක උත්තරේ කීයක් වෙනවද? මේ දෙක උත්තරේ. බිඳුවක් නේ කැපෙනවා නේ. එහෙනම් කොහොමද? මෙන්න මේකට මේ කැපිලා බිඳුවයි. මේ පදෙට කැපිලා යනවා. ඒතර මුකුත් නැහැ. නම කරන්න. මම මේකට උට ලියලින්නකෝ. හරි. හරි. එතන ඍණ 3x එනවා. මෙන්න මේකේ උත්තරේ කීයද? ධන 3x එනවා. ධන 3x. හරිද? සමානයි ඍණ 2යි ඍණ 2යි උත්තරේ කීයද? ධන 4යි. නෑ ගුණ වෙන්නේ නෑ. ඍණ අඩු කිරීම දෙක අඩු කිරීම දෙක නේද? ඍණ 4ක් වෙන්නේ. හරි. මෙන්න මේකේ කැපෙනවා. එතන මෙතන සමාන බිඳුව සමානයි x වර්ග ඍණ 4ක් වෙනවා. මේක දෙක කොහොමද අග්ගල වලට එන්න ඕනේ? මේ තියෙන්නේ මේක ලියන්න පුළුවන් අපිට වර්ග දෙක අතරේ ලියන්න සාධක විදිහට ලියන්න පුළුවන්. මොකද මේ දෙකේ වර්ගය ලියන්න පුළුවන් නේ. x වර්ග ඍණ 2 වර්ගය සමාන බිඳුව. බිඳුව සමානයි x ඍණ 2යි x ධන 2යි. ඔන්නෝම ලියන්න පුළුවන්. එහෙනම් මේක කොහොමද සාධක? මේකේ මූල ලියන්න පුළුවන් සිදුම් ලියන්න පුළුවන් x ඍණ 2 සමානයි බිඳුව හෝ x ධන 2 සමානයි බිඳුව වෙනවලු. මේක අනිත් පැත්තට ගියොත් x සමානයි 2ක් වෙනවා. මේක x සමානයි ඍණ 2ක් වෙනවා. ඔන්න උත්තර දෙක. ධන 2යි ඍණ 2යි. හරි. ඔය දෙපා 19 වෙනි ගාන. ඒක කලබල වෙන්න එපා. ඉතින් මේ වගේක් ආවම මේ සම්පූර්ණ මේක 9 වසරේ කොටසක්. මේක ඊට පස්සේ මේ ආයද 10 වසර ප්ලෑන් කරලා ගමන් හොඳ පිළිවෙලට ඇවිල්ලා සාධක පාඩමත් එක්කන් ගිහලා හොඳ පාඩමක හොඳ ගමන ලෙවල් ගන්න. මේ වගේ ගණක් එන්න පුළුවන්. හරිද? මේ වීඩියෝ එකක් නේ තියෙන්නේ. මේක YouTube එකකින් ඔයාලට බලන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලා මේක මේ හතර ගණන් ගිහින් දෙතුන් පාරක් හදලා එක වුණාට ගමන්නේ අච්චුවවත් අරගෙන මේ හදලා ඉවරලා මේ ප්‍රැක්ටිස් කරන්න හොඳ සුළු කිරීම් ටිකක් තියෙනවා. හරිද? අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනේ. හරි? ඊළඟට 20 වෙනි ගාන. 20 වෙනි ගාන තියෙන්නේ x ධන 3 බෙදීම 2යි. x ධන 3 බෙදීම 2යි සමානයි. ඊට තියෙනවා 3x ධන 2යි. 3x ධන 2 බෙදීම x. එතකොට මෙන්න මෙහෙම තිබ්බට පස්සේ මේක හරි ප්‍රශ්නයක්. මේකට හරයකුත් ඇවිල්ලා තින්නේ.
අපිට මේ වර්ග සමීකරණයක හර උත්තර වෙලා තිබුණේ නෑනේ. දැන් හරේ උත්තර තියෙන අය හරයන් එහෙම ඉවත් කරගන්න ඕනේ. එහෙනම් අපි දන්නවා මෙන්න මේ හරය ඉවත් කරන්න මෙන්න මේ විදිහට. මොකද්ද? මෙන්න මේ හරය මේ කෙලිම මේ පැත්තට ගුණ කරන්න පුළුවන්. එතකොට මේකේ ළමයි තියෙනවා. එහෙනම් මම ලියලා මේ හරය x කියන්නේ x දාන 3න් මෙන්න මේකෙන් ගුණ කිරීම කියලා මෙන්න මේ උඩට ගෙනාවා. හරිද කතාව? මම ඔයිට වඩා පොඩ්ඩක් විධිමත් වෙන පොඩ්ඩක් ලියනවාට පොඩ්ඩක් අපහැදිලි ගතියක් આવොත් කියන්නේ මම අර බේසික් ලෙවල් එකේ ලියන්න පටන් ගන්නකො. පොඩ්ඩක් ඉන්නකො. ඔයාලා දැන් මේක ගණන් මේ වගේ කතාවක් තියෙන්නේ x දාන 3 බෙදීම 2යි සමානයි 3x දාන 2යි. 3x දාන 2 බෙදීම x නේ. කොහොමද තියෙන්නේ? හරි. දැන් අපිට මෙන්න මේක වර්ග සමීකරණයක් කරගන්න කලින් කරන්න ඕනේ. ඒකට බිඳුව හදාගන්නත් ඕනේ. ඊට අමතරව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හරයෙන් උත්තර දෙන්න. හරයෙන් අයින් කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේ හරයේ තියෙන දෙක අයින් කරන්න මොකද කරන්නේ? මේ දෙක අයින් කරන්න මේ පැත්තත් දෙකෙන් ගුණ කරන්න වෙනවා. එහෙම වුණොත් සමීකරණේ එක පැත්තක් විතර ගුණ කරගෙන අනිත් පැත්තත් ගුණ කරන්න වෙනවනේ. එහෙනම් මෙන්න මේ වැඩක් තියෙනවා. හරි බලන්න. x ධන 3 බෙදීම 2 තියෙනවනේ. මේ දෙක අයින් කරනවා මේ පැත්ත දෙකෙන් ගුණ කරනවා. හරිද කතාව? මම මේක පුතේ බලන්නත් දාලා නැහැ. ගුණ කරනවා. හරිද? කොහොම විතර කතා කරලා හරියන්නේ නැහැ. මෙන්න මේ 3x ධන 3x ධන 2. හරිද? 3x ධන 2 මෙන්න මේ දෙකත් ඔන්න බල බෙදීම x කියලා තියෙන්නේ. ඔන්න ඕකත් මොකද කරන්නේ? මේකත් උඩ මේ උඩ තියෙන පදයක් මොකද්ද? මේකත් අනිවාර්යෙන් ගුණ කරන්න වෙනවා කියද? මේකත් ගුණ කරන්න වෙනවා දෙකෙන්. එයි එක පැත්තක් විතරක් බෑ සමීකරණයක. මේක නැන් කරන්න මේක දෙකෙන් ගුණ කරන්න මේ පැත්ත දෙකෙන් ගුණ කරන්න වෙනවා. හරිද? හරි. ඊට පස්සේ මම තව කතාවක් කියන්නම්. හරි මේක කැපුණා කියන්නකො. මොකටද කැපුණා? හරිද? එහෙනම් මෙතනින් x ධන 3 ආවා. මෙතනින් ඔන්න ඔය විදිහට එනවනේ. හරිද? දැන් මම මේක මේකෙන් ගුණ කරනවා. හරි? ඒක කොහොමද එන්නේ? 6x මේක මේ මොනවද කියන්නේ? ධන 4 බෙදීම x එනවා. හරි? දැන් මේ x එකත් අයින් කරලා දානවා. හතරකට. එහෙනම් මොකද මේ බෙදලා තියෙන x එක අයින් කරලා මොකද කරන්නේ? ඊ පැත්තත් x වලින් ගුණ කරන්න වෙනවා නේද? එහෙනම් මම මොකද කරන්නේ? 6x ධන 4 බෙදීම x නේ. මේකත් ගුණ කරනවා x වලින්. එහෙනම් x ධන 3ත් ගුණ කරන්න වෙනවා කියේද? x වලින් ගුණ කරන්න වෙනවා. හරි? එතකොට මේකට මේ කැපිලා 6x ධන 4යි මේකට මේ එතනට ගුණ කරන්න මේවා. මෙන්න මේ ගුණ කරනවා. හරි? එතකොට මේක x වර්ග ධන 3x වෙනවා. හරිද? දැන් x වර්ග පදයක් අපිට එල්ලලා ඉන්නේ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? එක පැත්තක් බිඳුව ගන්නවානේ. එහෙනම් මේ ටික මේට කියමු. x වර්ග ධන 3x ඍණ 6x ඍණ 4 සමාන බිඳුව. ධන 6x මේ පැත්තට ඍණ 6x වෙනවා. ධන 4 මේ පැත්තට ඍණ 4ක් වෙනවා. මෙන්න මේ දෙකේ උත්තරය. ධන 3x ඍණ 6x උත්තරේ වෙන්නේ. ඉලක්ක ගුණ කරන මේ පද දෙක ගුණ කරන්න නැහැ. එකතු කරන්න අඩු කරන්න තියෙන්නේ. එහෙනම් ලකුණු දෙක ප්‍රතිවිරුද්ධ නම් ඉලක්කම් දෙකේ වෙනස 3යි. වැඩි ලකුණු ඍණ 3යි. x වර්ග ඍණ 3යි. x ඍණ 4 සමානයි බිඳුවයි. හරිනේ? දැන් මේකේ සාධක කඩන්න පටන් ගන්න වෙනවා. හරිද? සාධක කරන්න පටන් ගන්න වෙනවා. හරිද? එතකොට කොහොමද එන්නේ? මේක ගුණ කරනවා. එතකොට කොහොමද එන්නේ? ඍණ 4යි x වර්ග ලියන්න වෙනවා. එතන එන්නේ ඍණ 3යි x නේ. අපිට කොහොමද එන්නේ? එකතු කරොත් කොහොමද එන්නේ බලන්න බැලන්ස් කරන්න බලන්න. 7 3ක් වෙන්න ඕනේ ගුණ කරපුවා. 3 වරක් එක 3යි. හරිද? කොහොමද එන්නේ? 3ක් එකතු කරපුවා 3ක් වෙන්න ඕනේ. ගුණ කරපුවා 4ක් වෙනවා. හරි. උඩ ගුණ කරපුවා 4ක් එක 4යිනේ. 4ක් එක 4යි. ඒක හරි. එහෙනම් ඍණ 3ක් එන්නේ. මේක එකතු කරොත් නම් 5යි එන්නේ. අඩු කරන අඩු කරොත් 3ක් වෙනවානේ. එහෙනම් අඩු කිරීම එකක් දානවා. අඩු කිරීම එකක් දැම්මු. ධන 3ක් ඉතුරු වෙනවා. ඍණ 3ක් කරනවා. මේක අඩු කිරීම කරා මේක ධන කරානේ. එහෙනම් වැඩි හරි. ඔන්න ඊට පස්සේ ඉන්නේ දැන් මේක සාධකයෙන් කඩන්න ඕන. x වර්ග ඍණ 4x ධන 1x ඍණ 4 සමානයි බිඳුවයි. මේකෙන් සාධකයෙන් ඉල්ලගත්ත x ගත්ත එකේ x ඍණ 4ක් ගත්තා. මෙතන x ගත්තා නම් x ඍණ 4ක් ඉතුරුනවා. මේකෙත් ආයි කීයද? x ඍණ 4ම තියෙනවා නේද? එහෙනම් ගන්න වෙන්නේ කීයද? ධන එකක් තමයි දාගන්න වෙන්නේ. සමානයි බිඳුවයි. මෙතනින් x ඍණ 4ක් වෙනවා. මෙතනින් ආයි x ධන 1ක් වෙනවා. සමානයි බිඳුවයි. හරිද? එහෙනම් අපිට ලියන්න පුළුවන් x ඍණ 4 සමානයි බිඳුව හෝ x ධන 1 සමානයි බිඳුව වේ. මේ ඍණ 4 අනිත් පැත්තට ගියොත් කොහොමද? x සමානයි 4ක් වෙනවා. මේක අනිත් පැත්ත ධන එක අනිත් පැත්තට ගියොත් මොකද වෙන්නේ? x සමානයි ඍණ 1ක් වෙනවා. ඔන්න උත්තර දෙක. මේකේ උත්තර දෙක ඕක. හරිද? මේක 20 වෙනි ගාන 20. හරිනේ? හරි. ඔන්න 10 අවසර ලෙවල් එකේ ගණන් ටික හදලා ඉවර කරලා දැම්මා. හරිද? ඒතර ඔයාලා කරන්න ඕනේ මෙන්න මේක. මේක වීඩියෝ එකක් විතර ඔයාලට හම්බ වෙනවා. මේක වීඩියෝ එකක් විතර හම්බ වෙනවා. මේක හරියට තියෙන්න ඕනේ. දැන් මේකෙන් පස්සේ වගන්ති ගණන් ඇතුළට මේක දාපු ගමන්
මේ වගේ සමීකරණයක් ලියවිච්ච ගමන් එතනින් පස්සේ තියෙන්නේ මේව හදන්න තමයි. ඒතර වගන්ති හිතන්න වෙන විදියක් නේ. ඉතල තනියෙන් සුළු කිරීමේ හැකියාව දිනු කරගන්න. මගේ මේ ගොඩක් මම ළමයින්ට try කරන්නේ තනියෙන් සුළු කරන හැකියාව වැඩි දිනු කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් සම්පූර්ණ paper class වලින් ඒව බැලන්ස් කරගෙන යන්න. හරිද? ඒතර මම මෙතන මේක ඊට පස්සේ අපි ඊළඟ කොටසට යමු බලන්න. ඊළඟ එක තමයි 11 වසර මේක 10 වසර ළමයින්ගේ 10 වසරේ සිද්ධාන්ත ටිකත් එක්ක ප්‍රැක්ටිස් කරන අභ්‍යාස ටික. ඒ 11 වසර ළමයින්ට කොච්චර දුරටද මේ සමීකරණ පාඩම් බලපානවද කියලා බලන්න. 11 වසර ගණන් ටික හදන්න පුළුවන්. මේ ටික බල වීඩියෝ එක මේ මුල ටික. දැන් මේ කොටස දැන් 10 වසර කොටසනේ. ඒතර මේකෙන් එක එකපාරක් බලලා ඉවර කරලා 11 වසර බලන්න යන්න එපා. හරිද? ඉස්සෙල්ලා මේක හොඳට පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඔයාලා කරන්න ඕනේ මේක හරියට මෙතනින් වීඩියෝ එක නවත්තලා තව පාරක් හරි හදලා දෙපාරක් තුන් පාරක් හදලා බලලා හොඳට සෙට් වුණාට පස්සේ ඉතුරු ටික යන්නේ. නැත්නම් එකපාරම වැඩි අවුල් වෙන්න පටන් ගන්න. හරි? මොකද මේ වගේ පළපුරුද්ද නැතුව යනකොට අර යන අනිත් උඩ යනකොට ගණන් හිර වෙන ගතියක් නිකන් අමාරුයි වගේ එකට ෆීල් වෙන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ අදාළ වයසේ සම්පූර්ණම කොටසේ සම්පූර්ණ එක්ස්පීරියන්ස් එක අරගෙන උඩට එන්න. ඒතර ඒක කිසිම අවුලක් නැතුව වක්කීමක් කියනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක කරන්න තියෙන එක වැඩේ තමයි ඔයාලා මේ කොටස හදලා ඉවර කරලා හරි ඊට පස්සේ තමයි දැන් මම ඊළඟ සාකච්ඡා කරන 11 වසර කොට සාකච්ඡා කරන්න ඕනේ. හරිද? ඒතර ඒක හදන්න පටන් ගන්න බලන්න හරි පටන් ගන්න මේ කොටස ඉවර කරලා ඉන්න ඕනේ. ඒත් එක්ක තමයි එන ළමයෙකුට දිගට වෙන්නේ තනිකර තමන්ගේ සුළු කිරීමේ. ඇඟ ඇතුළෙන්ම තියෙන සුළු කිරීමේ හැකියාව වැඩි කරගන්න තියෙන හොඳ chance එකක් තමයි මේ පිළිවෙලට යන්නේ. හරි.